හයි ගයිස් ඔන්න අද අපි ඔයාලට බලන්න ආවේ 2024 වර්ෂයේ නිකුත් වුණු ඕම් බීම් බුෂ් කියන හොරර් කොමඩි ඇඩ්වෙන්චර් කැටගරි වලට ඇත් වෙන තෙලුගු මූවි එක. ඉතින් මේ දවස්වල ගොඩක් අය කතා වෙන ප්‍රටි මුකුන්දන්ගේ අංගණයෙන් දායක වෙන පළවෙනි ෆිල්ම් එක තමයි මේක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ක්‍රිෂ්ණ විනය සහ ඇඩි කියන්නේ විද්‍යාඥයන් විදිහට බොරුවට පෙනී ඉන්න ගමන් ලේසියෙන්ම සල්ලි හොයන යාළුවෝ තුන්දෙනෙක්. ඉතින් අහම්බයකින් මෙයාලා බයිරවපුරම් කියලා අන්ධ විශ්වාසයන් පිරිච්ච ගමකට යනවා. එතන්දි සුපුරුත් විදිහටම තමන්ගේ වැඩිකිර දාන ගමන් ඉදි තමයි ගමේ පරණ මාලිගාවක තියෙන විශාල නිධානයක් ගැන මේ තුන්දෙනාට දැනගන්න ලැබෙන්නේ. ඒ විදිහට පටන් ගන්න කතාව ඊට පස්සේ යන්නේ වෙනස්ම පැත්තකට. එහෙමනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද රිවිව් එකට. ඔන්න කතාව පටන් ගනිද්දිම අපට පෙන්වන්නේ බයිරව කෝණක් කියන ගම්මානේ එක්තරා පරණ අතහැරලා දාපු මාලිගාවක තියෙන නිධානයක් ගන්න මන්ත්‍රකාරයෝ සෙට් එකක් try කරනවා කියලා. එවුනත් මේ මාලිගාවේ ඉන්න සම්පංගි කියන එක හොල්මනක් නිසා මෙයාට නිදාණය ලබා ගන්න බැරි වෙනවා වගේම මේ හැමෝමවත් මේ හොල්මන විසින් මරලා දානවා. එතනින් කට් කරලා දැන් අපිට පෙන්වන්නේ හයිඩ්‍රාබාද් වල කොලෙජ් එකක ඉන්න ප්‍රින්සිපල් කෙනෙක්ව. ඉතින් ලොකු අනතුරක් වෙලා මෙයාත් ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී එන පියුම් ශ්‍රීනු ප්‍රින්සිපල් සර්ගෙන් අහන්නේ කොහොමද සර් ඔහොම දෙයක් වුණේ කියලා. එතකොට තමයි ප්‍රින්සිපල් සර් කියන්නේ හරියට මාස 5කට කලින් මේ ඔෆිස් එකට ආපු තුන්දෙනෙක් නිසා තමයි මෙහෙම උනේ කියන ගමන් මේ කතාව කියන්න පටන් ගන්නවා. ඔන්න මේකත් එක්ක අපිට පෙන්වන්නේ මාස 5කට කලින් වුණ සිදුවීමක්. ඉතින් මෙතනදී මේ කොලෙජ් එකට අලුතින් ඇතුළු වෙන්න කියලා තුන්දෙනෙක් ඇවිත් තියෙනවා. ඉතින් මෙතන ඉන්නේ විනය, මැඩි සහ ක්‍රිෂ්ණා. ඉතින් මෙතනදී මෙයාලා ප්‍රින්සිපල් සර්ට කියන්නේ එයාලගේ පරිශන ඉස්සරහට කරගෙන ගිහින් PhD එක මේ කොලෙජ් එකේදී කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ප්‍රින්සිපල් අහනවා ඇයි ඔයාලා මේකම තෝරගත්තේ කියලා. ඒකට මැඩි මෙතන බිත්තිය තියෙන ප්‍රින්සිපල් ලබාගත්ත ජයග්‍රහණ ගැන සහ තවත් ලොකු ලොකු කතා දාලා ප්‍රින්සිපල්ව උඩින් තියලා කතා කරනවා. ඉතින් මේක නිසා ප්‍රින්සිපල් මේ තුන්දෙනාටත් කැමති වෙලා මෙයාලව කොලෙජ් එකට බදවගෙනත් තියෙනවා. හැබැයි ඉතින් එදා ඉඳන් තමයි ප්‍රින්සිපල්ට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ මැඩි හොල්මන්ගෙන් කතා කරනවා කියලා තනියම කතා කරනවා. එතකොට විනේ විද්‍යාවට පිස්සු වැටිලා විද්‍යාවෙන් එක එක දේවල් මවනවා. ඉතින් මෙතනදී විනයක හොල්මනක ඉලියුෂන් එකක් හදලා ඒක මෙතන කාමරේ වටේ යවන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අතර අනිත් කෙනා ක්‍රිෂ්ණා හදවත ගැන පරීක්ෂණ කරනවා කියලා ප්‍රින්සිපල්ගේ දුව නේහවම අල්ලගෙන එක දවසක් එයාගේ ඔෆිස් එකේදී ක්‍රිෂ්ණා දුවත් එක්ක සෙල්ලම් කර කර ඉද්දි මේ ප්‍රින්සිපල්ගේ අතටම අහු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට පටන් ගත්ත කරදර ප්‍රින්සිපල් සර්ගේ රිසර්චින් පේපර් හොරකම් කරලා ඒ වගේම ප්‍රින්සිපල්ටම අනතුරු කරනකම් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ කොලෙජ් එකම එයාලගේ පාලනයට අරගෙන කොලෙජ්ගේ එක්සෑම් පේපර් වල උත්තර පත්තර හොරකම් කරලා ඒවා ශිෂ්‍යයින්ට සල්ලි වලට විකුණලා තියෙනවා. ඒ අතර ප්‍රින්සිපල් සර්ටත් කිල්ලෝ සෙට් කරන්න හදලා තව කැම්පස් එකේ ලව් කරන කපල් බ්ලැක්මේල් කරලා එයාලගෙන් සල්ලි අරගෙන එතකොට කොලෙජ් එකේ පුස්තකාලයෙන් වටින පොත් හොරකම් කරලා ඒවා විකුණලා සල්ලි අරගෙන විද්‍යාගාරයේ තියෙන රසායනික උපකරණත් හොරකම් කරලා ආය ෆාමසි වලින් එක එක බෙහෙත් පෙති අරගෙන ඒවා කුඩු කරලා පැකට් කරලා මත් කුඩු කියලා විකුණලා තියෙනවා. ඉතින් අන්තිම වශයෙන් කොලෙජ් එකේ හොස්ටල් එක නයිට් ක්ලබ් එකක් බවට පත් කරලා. ඉතින් මේ විදිහට එකීමේකී නොකී කරදර නිසාම තවත් මේ තුන් කට්ටුවේ කරදර ඉවස ගන්න බැරුණේ ප්‍රින්සිපල් සර් මෙයාලට කිසිම ගැටලුවක් නැතුවම ඉහෙලින්ම සමත් කරලා උපාධියක් දීලා මේ කොලෙජ් එකෙන් අවුට් කරලා තියෙනවා. ඕන ඉතින් දැන් අපිට පෙන්වන්නේ ඒ විදිහට කොලෙජ් එකේ විනාශයෙන් පස්සේ යන යාළුවෝ තුන්දෙනාව. හැබැයි ඉතින් මෙයාලට මේ උපාධිය නම් වැඩක්ම නැහැ. ඉතින් මෙහෙම කිසිම තේරුමක් නැතුව යන ගමන තුන් කට්ටුව ආතල් ගන්න එක තමයි කරන්නේ. ඉතින් මෙහෙම යනකොට තමයි මෙයාලගේ වෑන් එක නවතින්නේ. ඉතින් මෙයාලා පිටත් වෙන්න කලින් මැඩියට වෑන් එකට පෙට්‍රල් ගහන්න කියලා දුන්න සල්ලි වලට තමයි මැඩි මේ බියර් අරගෙන තියෙන්නේ. කොහොම හරි ඉතින් දැන් මෙයාලට යන්න තැනකුත් නැතුව එදා රෑ ඉදි තමයි මෙයාලට මේ ළඟ ගමින් එක මන්ත්‍ර ගුරුකම් කරන සද්දයක් ඇහෙන්නේ. ඉතින් මේ යාළුවෝ තුන්දෙනා මේ සද්දය හොඳ දිහාට ගිහින් බලනවා. ඉතින් මෙතනදී එක්තරා යාතු කර්මයක් කරන මේ මාන්ත්‍රිකයෝ එතනින් රත්තරන් නිදානයක් අරගන්නවා කියලා මෙයාලා දකිනවා. ඉතින් මේ නිදානේ මේ ඉඩම අයිති කෙනාට අයිති කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ වගේම මේකත් එක්කම මේ ඉඩම අයිති කෙනාගේ දුවට යක්ෂයෙක් ආවේශ වෙලා කියලා මේ වෙලාවෙදි මාන්ත්‍රිකයන්ට කියනවා. ඉතින් මේකත් එක්ක මාන්ත්‍රිකයෝත් යනවා එතනට. ඉතින් මෙතන මොකද වෙන්නේ කියලා බලන්න අපේ තුන්දෙනාත් යාළුවගේ පස්සෙන් හොරෙන්ම යනවා. ඉතින් මෙහෙම යන මේ මාන්ත්‍රිකයෝ එක්තරා මන්ත්‍ර වගේක් ජප කරලා මේ ගෑනු ළමයාට ආවේශ වෙලා හිටිය යක්ෂව පන්නලා දානවා. ඉතින් මේකත් එක්ක මේ මිනිස්සයා මේ මාන්ත්‍රිකයන්ට ලොකු මුදලක් දෙන එකත් අපේ තුන්දෙනා දකිනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ තුන්දෙනාට සල්ලි හොයන්න අලුත් ක්‍රමයක් ගැන අයිඩියා එකක් එන්නේ. ඕන ඉතින් මෙයාලා මේ විදිහට ඇවිත් තියෙන්නේ අපිට කතාව මුලදීම පෙන්නපු බයිරෝපුරම් කියන ගමටම තමයි. කොහොම නම් මෙතනදී මෙයාලා කතා වෙන්නේ අර නිකම්ම මන්ත්‍රකාරයෝ පොඩි දෙයක් කරලා එච්චර සල්ලියක් ගෙවුවනම් අපි දන්න දේවලුයි අපේ විද්‍යාවයි එකතු කරලා වැඩ කරොත් කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේකත් එක්ක මෙයාලා තීරණය කරනවා මේ ගමේදී මෙයාලා ගලුත් බිස්නස් එක පටන් ගන්න. ඉතින් මෙයාලා නමක් දාගන්නවා එයාලට බැංක් බොස් කියලා.
ඔන්න ඉතින් මේකත් එක්ක අපිට අර භයානක හොල්මනක් ඉන්න පරණ මාලිගාවත් පෙන්වනවා. ඔන්න ඉතින් දැන් යාළුවෝ ටික පහවෙනිදම එයාලගේ වැඩ පටන් ගන්නවා. ඉතින් මෙයාලා ගමේ කූඩාරමක් එහෙමත් ගහලා එයාලගේ වැඩවලට හරියන අංග සම්පූර්ණ තැනක් නිර්මාණය කරනවා. පස්සේ මෙයාලා බෑන්ග් බෲස් A to Z සොලියුෂන් කියලා තේමා පාඨයකුත් හදාගෙන මිනිසුන්ගේ ඕනම ගැටලුවකට විසඳුම් දෙනවා කියලා ගමේ හැමතැනකම නෝටිස් බෙදන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා මේ ඇඳන් ඉන්න ඇඳුම දකින්න සමහර ගමේ මිනිස්සු නම් හිතන්නේ මෙයාලට පිස්සු කියලා. ඉතින් මේ විදිහට නෝටිස් බෙදා යන විනය දකිනවා මාළු විකුණන තැනක මිනිස්සු ගොඩක් ඉන්න එක. ඉතින් එතනට විනය ගිහින් බලනකොට තමයි විනය දකින්නේ මේ මිනිස්සු ඇවිත් ඉන්නේ මාළු වෙනුවෙන් නම් නෙවෙයි මෙතන සරාගී විදිහට ඉන්න කෙල්ලව බලන්න කියලා. ඉතින් මේ කෙල්ලගේ නම තමයි රතලු. ඉතින් රතලුව දැක්කම විනයටත් කැමැත්තක් ඇති වෙනවා. මෙතනදී ආදරවදන් ටිකක් දාන විනය මේක නෝටිස් කොලයක් රතලුවට දෙනකොට රතලුවත් විනයට හොඳ ප්‍රතිචාරයක් තමයි දෙන්නේ. ඔන්න ඉතින් මේ අතරේ මැඩීට ගමේ බාරකේදී අමාවස කියලා කෙනෙක්ව හම්බ වෙනවා. කොහොම ඉතින් කතාවෙන් කතාව දෙන්න සෙට් වෙද්දි මෙතනදී මැණි අමාවසගෙන් එයාලගේ අලුත් බිස්නස් එකට උදව් කරන්න කියලා කිව්වාම මේ අමාවස මෙතන ඉන්න හැමෝටම කතා කරලා මැඩීලා කියනවා වගේම එයාලට හැම නෝටිස් එකක්වත් බෙදෙනවා. ඉතින් මිනිස්සුත් මේකට ගොඩක්ම කැමති වෙනවා. ඔන්න ඉතින් මේ දේවල් වෙනකොට නෝටිස් බෙදන්න ගිහින් හිටිය ක්‍රිෂ්ණ දකිනවා ලස්සන කෙල්ලෙක්ව. ඉතින් ක්‍රිෂ්ණයාගේ හැකියාව පාවිච්චි කරලා කෙල්ලත් එක්ක කතා කරන ගමන් යාළු කර ගන්නවා. ඉතින් මෙයාගේ නම තමයි ජලජා. ඉතින් කොහොම හරි ක්‍රිෂ්ණ ජලජගෙන් එයාගේ ඉන්ස්ටාග්‍රෑම් ID එකක් අහගන්නවා වගේම ජලජත් ක්‍රිෂ්ණට කැමති පාටක් තමයි තියෙන්නේ. ඕන ඉතින් පස්සේ ක්‍රිෂ්ණ මේ යාට හම්බ වෙච්ච ලස්සන කෙල්ලව පෙන්වන්න යාළුවෝ දෙන්නවත් එක්කන් එනවා. කොහොම හරි එදා ජලජ කොලේජ් ගිහින් එන ගමන් ඉද්දි එයාව හම්බ වෙන්න එන කොලේජිගේ කොල්ලේ ජලජට ප්‍රොපෝස් කරනවා. ඉතින් මෙන්න මේ වෙලාවදීම තමයි ජලජගේ තාත්තා රාජරාමන් මෙතනට එන්නේ. ඉතින් ජලජගේ තාත්තා රාජරාමන් කියන්නේ මේ ගම් ප්‍රධානියා වගේම එයා ගොඩක්ම දරුණු කෙනෙක්. ඉතින් මෙතන රාජරාමන් ජලජට ප්‍රොපෝස් කරපු කොල්ලට හොඳටම ගහලා ජලජටත් කොරේල් ජැරිලා තැන් වල යනවට හොඳවෙන් කම්බුල් පාරුකුත් ගහලා මෙතනින් එක්කන් යනවා. ඉතින් මේ ඉන්නේ සුදි තමයි රාජරාමන්ගේ දෙවෙනි බිරිඳ. ඒ කියන්නේ ජලජගේ අම්මා මිය ගියාට පස්සේ කරගත්ත දෙවෙනි කසාද බිරිඳ. කොහොමද ඉතින් මේ සිද්ධිය දකින ක්‍රිෂ්ණට ජලජ ගැන ගොඩක්ම දුකයි. ඔන්න ඉතින් එදා අර යාළුවෝ තුන්දෙනා ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඉනකොට තමයි මේ ගමේ ගාන්ට අරය ගහන්නේ. ඉතින් මේකත් එක්ක මේ පරිසරයත් අමුතු වෙද්දි එකපාරටම මෙතනට වවුලු රංචුවක්ම එනවා. ඒ වගේම මේ ගමේ තැන් වල හිටිය මිනිස්සු කලබලෙන්ම එයාලා ගෙවල් වලට ගිහින් දොරවල් ජනෙල් වහ ගන්නවා. ඉතින් මේ සීන් එක දකින යාළුවෝ තුන්දෙනාටත් මුකුත් හිතා ගන්න බැරුව මෙතන මිනිස්සුන්ගෙන් ඒ ගැන අහද්දි එයාලා කියන්නේ අද චන්ද්‍රග්‍රහණය. ඒක නිසා සම්පංගික බලය වැඩි වෙලා එයා එන්නේ ගිහින් ආරක්ෂා වෙන්න කියලා කියනවා. ඉතින් ක්‍රිෂ්ණා තවත් කෙනෙක්ගෙන් මේ සම්පංගික කියන්නේ කවුද කියලා අහපුවාම එක ආච්චි කෙනෙක් කියනවා අවුරුදු 400ක් තිස්සේ අපේ ගමේ හොල්මන් කරන කේලරෙන් ආපු අවතාරයක් කියලා. කොහොම හරි ඉතින් ටික වෙලාවකින් මේ ගම හිස් වෙද්දි ගමේ හැමෝම තමන්ගේ ගෙවල් වලට ගිහින් දොරවල් වහ ගන්නවා. ඉතින් අන්තිමේ ඉතුරු වෙන්නේ යාළුවෝ තුන්දෙනා විතරයි. මේකත් එක්ක පරිසරයක් දරුණු බවක් තියෙන නිසා යාළුවෝ තුන්දෙනාත් වෑන් එක ඇතුළට වෙලා ලයිට් ඔෆ් කරගෙන ඉන්නවා. ඔන්න ඉතින් ටික වෙලාවකින් මේ ගමට එන අර සම්පංගි කියන ආත්මය මදන කියලා කෙනෙක්ව හොයාගෙන අපේ යාළුවෝ තුන්දෙනා ඉන්න වෑන් එකේ ළඟටමත් එනවා කියලාත් අපිට පෙන්වනවා. ඕන ඉතින් පහුවෙනිදා යාළුවෝ තුන්දෙනා බලන් ඉන්නේ එයාලගේ පළවෙනි කස්ටමර් එනකල්. හැබැයි ඉතින් කිසිම කෙනෙක් එන්නේ නම් නැහැ. ඉතින් ටික වෙලාවකින් තමයි මැරිගේ බාරගේ යාළුවා අමාවස කෙනෙක් එක්කන් ඉන්නේ. ඉතින් මෙයා කියන විදිහට හැමදාම රැයට එයාගේ ආච්චි හීනෙන් ඇවිත් ඉඩමේ වල දාලා තියෙන නිදානයක් ගැන කියනවා කියලා කියනවා. ඉතින් මෙයා කියන්නේ ඒ විදිහට ඒ තියෙන නිදානේ හොයලා දෙන්න කියලා. ඔන්න ඉතින් කොහොම හරි එදා රැ වෙලා අර මිනිස්සුව හම්බ වෙන්න යන යාළුවෝ එයාලගේ නම මෙටල් ඩිටෙක්ටර් පාවිච්චි කරලා මේ මුළු ඉඩමම සෝදිසි කරනවා. එතකොට තමයි යාළට ඒක තැනක් ඩිටෙක්ට් වෙන්නේ. ඉතින් මේකත් එක්කම මෙයාලා මෙතන හරලා බලද්දි එතන මුට්ටියක් පුරවලා රත්තරන් හම්බ වෙනවා. ඉතින් පස්සේ යාළුවෝ තුන්දෙනා මේක මේ මිනිස්සයාට දෙනවා. ඉතින් මේකට සතුටු වෙන මේ පුද්ගලයා මේ තුන්දෙනාට එයාලා කරපු වැඩේට සල්ලි දෙන්න යනකොට තමයි ක්‍රිෂ්ණා කියන්නේ අපිට සල්ලි එපා වෙනත් උදව්වක් කරන්න කියලා. ඉතින් ඒ මොකද්ද කියලා අහපුවාම ක්‍රිෂ්ණා මෙයාලගේ ෆොටෝ එකක් අරගෙන කියනවා අපි ගැන හැමෝටම කියන්න කියලා. ඕන ඉතින් පහුවෙනිදා මෙයාලා හැරලා බලත් තමයි දකින්නේ ගමේ ගොඩක් අය එයාලගෙන් සර්විස් එකක් ගන්න පෝලිං ගහලා ඉන්නවා කියලා. ඉතින් මේකත් එක්ක සතුටු වෙන යාළුවෝ තුන්දෙනා දැන් අලුත්ම විදිහකට ඇඳුම් මැදගෙන වැඩේට බහිනවා. ඉතින් මෙයාලගේ පළවෙනි කස්ටමර් විදිහට එන්නේ තාමත් ළමයෙක් නැති එක් ගැන ඉන්න කපල් එකක්. ඉතින් ගෑනු කෙනා නම් කියන්නේ මේ පිරිමි කෙනාගේ තමයි ගැල්ලුව තියෙන්නේ කියලා. මේකත් එක්ක යාළුවෝ තුන්දෙනා ගෑනු කෙනාව එළියට යවලා මේ පිරිමි කෙනාට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් පාවිච්චි කරලා තවත් විකාර වගේක් කරලා මේ පිරිමි කෙනාගේ නැති වුණු බලය ජවයේ ශක්තියත් අරගෙන දෙනවා. කොහොමද ඉතින් මේ විදිහට එක අයට ආවේශ වෙලා ඉන්න යක්ෂයෝ පවා මේ තුන්දෙනා යාළුවගේ විද්‍යා උපකරණ පාවිච්චි කරලා අල්ලලා අයින් කරනවා. ඒ වගේම විද ගන්නවත් බැරි වෙන වයසක උදවියව පවා මෙයාලගේ උපකරණ පාවිච්චි කරලා සනීප කරනවා. ඉතින් ඒ විදිහට ෆෝන් වලට ඇබ්බැහි වුණු ළමයාගේ ඉඳන් වයසක අයට හැදෙන ලෙඩ දක්වා හැම ලෙඩකටම මේ තුන්දෙනා ප්‍රතිකාර කරනවා. ඉතින් මේ අතරේ බෑන්ග් බෲස්ලගේ වැඩ නිසා ගමේ මන්ත්‍රකාරයෝ සෙට් එකට එයාලගේ රස්සාවක් නැති වෙලා තමයි තියෙන්නේ.
ඔහොම කාලේ ගත වෙද්දි මෙයාලා මේ වැඩවලින් හොඳට සල්ලිත් හම්බ කරනවා. ඉතින් ඒක දවසක් මෙයාට ගම් ප්‍රධානියා කතා කරනවා. ඉතින් යාළුවෝ තුන්දෙනා බයෙන් යන්නේ මොන නඩුවක් කඩාපාත් වේද කියලා දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් එයා එන්න කියලා තියෙන්නේ රාජරාමන්ගේ බිරිඳ ජෙසීට යකෙක් ආවේශ වෙලා ඒකව පන්නන්න කියලා. ඉතින් මෙතනදී මේ තුන්දෙනා යාළුවෝ උපකරණ පාවිච්චි කරලා ජෙසීගේ ඇඟ ඇතුලේ හිටපු හොල්මනක් අල්ලගෙන ඒ හොල්මනම කණ්ණාඩියකට දාලා කණ්ණාඩිය කුඩු කරලා විනාශ කරනවා. ඉතින් මේකත් එක්ක ජෙසීලත් සනීප වෙනවා. ඉතින් ජල්ද කෘෂ්ණට ඇහැ දාගෙනම තමයි ඉන්නේ. ඕන ඉතින් කොහමද එක දවසක් ගමේ කෝවිලේ පූසාරිට හොඳටම අසිරියප වෙලා ගමේ අය පූසාරිව අරගෙන එන්නේ මේ යාළුවෝ ළඟට. ඉතින් මේ පූසාරිට මොකද්ද වෙලා තියෙන්නේ කියලාවත් දන්නේ නැතුව මෙයාලා මේ ලෙඩ හොයාගන්න YouTube එකේ සර්ච් කරනවා. පස්සේ ඉතින් ඒක වීඩියෝ එක තිබුණ විදිහට චොක් වේව් එකක් දෙනවා. ඉතින් මේකත් එක්ක හැදුණු ලෙඩේ මොකක් වුණත් පූසාරිට සනීප වෙනවා වගේම ගමේ අයටත් මේක ගැන පුදුමයි. ඉතින් මේ දේවල් එක්ක ගමේ අය මේ ගමේ අර මන්ත්‍රකාරයන්ට දීලා තිබුණු ගොඩනැගිල්ලෙන් ඒ අයව පනලා දාලා අපේ යාළුවෝ තුන්දෙනාට එතන දෙනවා. ඉතින් දැන් යාළුවෝ තුන්දෙනා හොඳට සල්ලිත් හම්බ කරන ගම සුර සැප තමයි විඳින්නේ. ඉතින් මේ අතර අපිට පේනවා අර ළමයි නැහැ කියලාපු කපල් එකේ ගෑනු කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනවා කියලා. ඉතින් දැන් ගමේ අයගෙන් මෙයාට ලොකු සැලකිල්ලකුත් ලැබෙනවා. ඉතින් ඒක දවසක් ක්‍රිෂ්ණා නිදන් ඉද්දි එයාට කටහඬක් ඇහෙනවා. එයාට කවුරුහරි කතා කරනවා වගේ කියලා. ඉතින් ඒකත් ක්‍රිෂ්ණාට කතා කරන්නේ මදනා කියලා. ඉතින් මේ වෙලාවේදී ක්‍රිෂ්ණා මේකට පසු වෙලා වගේ මේ රෑම ඇවිදන් එන්නේ මේ ගමේ තියෙන අර අතරලා දාපු සම්පංගි කියන හොල්මන ඉන්න මාලිගාව ළඟට. ඉතින් මෙතන ළඟටම ක්‍රිෂ්ණා ආපුවම තමයි එතනට එන කෙනෙක් ක්‍රිෂ්ණාව නවත්වන්නේ. ඉතින් මේකත් එක්ක ක්‍රිෂ්ණාත් හොඳ සිහියට එද්දි එයා කියනවා ක්‍රිෂ්ණාට ආපහු යන්න කියලා. ඉතින් මේකත් එක්ක මෙතනට කොහොම ආවද කියලා දන්නේ නැතුව මේ කළුවරේ කැලයක් මැද ඉන්න නිසා ක්‍රිෂ්ණා මෙතනින් දුවගෙන යන්න යනකොට තමයි එයාව එක තැනක වැටෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තමයි ක්‍රිෂ්ණා මෙතන දිලිසෙන ගමන් තියෙන එක්තරා පෙන්නෙන් එකක් අල්ලපු මාලයක් දකින්නේ. ඉතින් මේක ක්‍රිෂ්ණා අතර ගන්නවත් එක්කම මෙයා වටේට ගින්දිරෙන් එක තරුවක සංකේතයක් එදෙනවා. මේකත් එක්ක ක්‍රිෂ්ණාට අමුතු ඉලියුෂන් වගේ අපෙන්ලා එකපාරටම හැරෙනවා. ඉතින් මේක ක්‍රිෂ්ණා දැකපු එක හීනයක් විතරයි. හැබැයි ඉතින් පස්සේ තමයි ක්‍රිෂ්ණා දකින්නේ එයාට අර කැලේදී හම්බුණු පෙන්නෙන් එක එයාගේ බෙල්ල තියෙනවා කියලා. ඔන්න කොහමරි පස්සේ සුපුරුදු විදිහට මෙයාලා වැඩ කරන ගමන් ඉදි තමයි ජල් ජෙන්නේ ක්‍රිෂ්ණාව හම්බ වෙන්න. ඒ ඇවිත් කියනවා මම මගේ යාළුවොත් එක්ක ගඟේ බෝට්ටු පදින ගමන් ඉද්දි මගේ මුද්ද වැටුණා. ඒක මට ගොඩක්ම වටිනවා. මොකද මගේ අම්මා නැති වෙන කලින් තමයි මට ඒක දුන්නේ කියලා. ජල්ජ දැන් ක්‍රිෂ්ණාගෙන් ඉල්ලන්නේ කොහොමරි පුළුවන් නම් ඒ මුද්ද හොයලා දෙන්න කියලා. ඕන ඉතින් මේ අතරේ ගමේ මන්ත්‍රකාරයෝ ලව්වලා ගමේක වයසක කාන්තාවක් දෙයක් කරගන්න ගමන් ඉදි තමයි මෙතෙරෙන තවත් කෙනෙක් ඒ කාන්තාවට කියන්නේ මෙයාලගේ බොරු වැඩ වලට අහු වෙන්න එපා. ඕන දෙයක් තියෙනවා නම් බෑන්ක් බෲස්ලට කතා කරන්න කියලා. ඉතින් මේකට මන්ත්‍රකාරයොන්ටත් තරහ යනවා. ඕන ඉතින් දැන් විනේස රතුළු කියන අර මාළු විකුණුපු කෙල්ලත් සෙට් වෙලා. ඉතින් එදා රෑ මෙයයි මෙහෙම ඉදි තමයි ක්‍රිෂ්ණා ඇවිත් කියන්නේ හෙට ජල්ජගේ බර්ත්ඩේ එක. ඒක නිසා අද රෑ 12ට ගිහින් මට එයාට විශ් කරන්න ඕනේ කියලා යාළුවන්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් ඉතින් ජල්ජව හම්බ වෙන්න එයාගේ තාත්තා ඉඩ දෙන්නේ නැති නිසා මෙයාට හොරෙන්ම තමයි යන්න වෙන්නේ. ඒ වුණත් රාජරාමන්ගේ ගෙදර වටේටම හැමතැනම වගේ ආරක්ෂකයෝ ඉන්න නිසා මෙයාලා කල්පනා කරන්නේ ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවදීම තමයි ගමේ ලවුන්ස් කරන්නේ අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිසා සම්පංගි බලවත් වෙනවා. ඒක නිසා හැමෝම ගෙවල් වලටම වෙලා ඉන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවදීම තමයි යාළුවෝ තුන්දෙනාට හතර අදහසක් දෙන ගමන් කියන්නේ රාජරාමන්ලත් ඇතුළුව ඔක්කොම ආය සම්පංගිට බයයි. ඒක නිසා ඔයාලගෙන් කෙනෙක් සම්පංගි විදිහට ඇදගෙන ගිහින් එයාලව බය කරලා එයාලගේ අවධානය වෙනස් කරන්න. ඒ අතර ක්‍රිෂ්ණා ගිහින් ජල්ජව හම්බ වෙලා සුබ පතන්න කියලා. ඔන්න ඉතින් මේ අදහසත් එක්ක දැන් සම්පංගි වගේ අදින්න වෙන්නේ වෙන කාටවත් නෙමේ විනයට. ඉතින් මේ අතර ජල්ජගේ ගෙදර ගොඩක් ආරක්ෂකයෝ ඉන්නවා වගේම රාජරාමෝ ජෙසිත් එක්ක ගොඩක්ම බිසී වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ අතර තමයි සම්පංගි විදිහට ඇදගත්ත විනය සහ වලහැක් විදිහට ඇදගත්ත මෙඩිත් එක්ක ක්‍රිෂ්ණා හොරෙන්ම මේ ගෙදරට ඇතුළු වෙන්නේ. පස්සේ මෙයාලා මේ ගෙදර කරන්ට් එකත් කපනවා. ඉතින් මේකත් එක්ක රාජරාමුණුත් එයාගේ ඇයට ලයිට් දාන්න කියලා කියනකොට ක්‍රිෂ්ණා ජල්ජව හොයන් යනවා වගේම මෙඩිත් වලහ විදිහට ඇදගෙන එතන බිබී හිටව මිනිස්සෙක් එක්ක බොනවා. මේ අතර සම්පංගි විදිහට සාරියක් ඇදගෙන ඉන්න විනය වහු වෙන්නේ රාජරාමන්ට. ඉතින් ජෙසි සුදු පාට සාරියක් ඇදගෙන හිටපු නිසා කළුවරේ හරියට පේන්නේ නැති නිසා රාජරාමන් හිතන්නේ මේ ඉන්නේ ජෙසි කියලා. හැබැයි ඉතින් කොහොම හරි කරලා පස්සේ විනය මෙතනින් බේරෙනවා. ඉතින් මේ දේවල් මෙහෙම වෙන අතර ක්‍රිෂ්ණා ජල්ජවත් එක්කන් තැනකට ගිහින් ජල්ජට විශ් කරලා පොඩි කේක් එකකුත් කපනවා. ඉතින් මේ දේවල් වලින් ජල්ජත් ගොඩක්ම සතුටු වෙනවා. ඒ වගේම ජල්ජ බෝට්ටු පදිද්දි නැතුණා කියපු එයාගේ මුද්දත් ක්‍රිෂ්ණා හොයාගෙන ඒක ජල්ජට දීලා එයාගේ ආදරයත් ප්‍රකාශ කරනවා වගේම ජල්ජත් ක්‍රිෂ්ණාට කැමතියි කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පහුවෙනිදා ගමේ ගම් සභාව රැස් කරලා එතනට යාළුවෝ තුන්දෙනාවත් ගෙන්වනවා. ඉතින් මෙතන රාජරාමන් වගේම ජල්ජ සහ ගමේ මිනිස්සුත් හැමෝම ඉන්නවා. කොහොම හරි මෙතනදී මන්ත්‍රකාරයෝ ටික බෑන්ක් රූල්ස් වල චෝදනා කරන්නේ එයාලා බොරු කරනවා. ඒක නිසා එයාලව ගමෙන් පන්නලා අපිට ආපහු තිබුණු තැනම දෙන්න කියලා. හැබැයි ඉතින් මේ ගමේ මිනිස්සු මේකට විරුද්ධ වෙනවා. මොකද ඇත්තටම බෑන්ක් රූල්ස්ලා එයාලා ගොඩක් දේවල් වලට විසඳුම් දුන්න නිසා සහ උදව් කරපු නිසා.
ඔන්න ඉතින් මේවත් එක්ක ගමේ මිනිස්සු කියන්නේ එයාට බෑන්ක් බ්‍රූස්ලව ඕන කියලා. ඉතින් මේ වෙලාවේදී මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා ගමේ මිනිස්සුන්ගෙන් අහනවා ඔයාලට අපේ පරණ සම්ප්‍රදායට වඩා එයාලගේ විද්‍යාව තාක්ෂණයේ විශ්වාසත අපේ දේවල් වලට වඩා ඒව බලවත්ද කියලා. ඉතින් ගමේ මිනිස්සුත් ඔව් කියලා කියනවා. ඉතින් මෙන්න මේකත් එක්කම තමයි මේ මන්ත්‍රකාරයා බෑන්ක් බ්‍රූස්ලට විරුද්ධ අභියෝගයක් කරන්නේ. ඔයාලගේ විද්‍යාව තාක්ෂණය ඔච්චර බලවත් නම් සම්පන්ගේ මාලිගාවේ තියෙන අර විශාල නිදානය අරගෙන පෙන්වන්න කියලා. ඉතින් මේ කතාව අහනවත් එක්කම යාළුවෝ තුන්නා පුදුම වෙන්නේ මේ නිදානය කතාවක් ගැන. ඉතින් ගමේ මිනිස්සු ඒකේ ඉන්න හොල්මන භයානකයි කියලා කියද්දි යාළුවෝ තවමත් කතා වෙන්නේ එයාලට මේ නිදානය මගේ හැරුණේ කොහොමද කියලා. ඉතින් මේ අභියෝග කරන මන්ත්‍රකාරයා කියනවා එයාලා ඒක කරලා පෙන්නුවොත් අපි මේ ගමෙන් යනවා. හැබැයි යාළුවට බැරි වුණොත් එයාලා මේ ගමෙන් යන්න ඕනි කියලා. ඉතින් ගමේ මිනිස්සු මේකට කැමති වෙන්නේ නැහැ. මොකද මේ සම්පන්ගේ හොල්මන බෑන්ක් බ්‍රූස්ලට මොනවා කරයිද කියලා බය වෙන නිසා. ඉතින් යාළුවෝ මේකට කැමති වෙනවා වගේම යාළුවෝ කතා වෙලා රාජරාමන්ට කොන්දේසි 3ක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ මොනවද කියලා රාජරාමන් අහපුවම ක්‍රිෂ්ණ කියනවා පළවෙනි එක තමයි අපි ඒක කරලා පෙන්නුවොත් මට ජල්ජව විවාහ කරලා දෙන්න ඕනි කියලා. ඉතින් මේකත් එක්ක රාජරාමන් තරහ ගත්තා. මෙතනදී යාගේ කෙනෙක් කියන්නේ එයාලා ඒක කරොත් එයාලා ළඟ මිල කරන්න බැරි නිදානයකුත් තියෙනවා. එතකොට එයා දුවව කසාද බැන්දොත් ඒක අපටත් අයිති වෙනවා කියලා. ඉතින් මේක නිසා රාජරාමන් කල්පනා කරලා පළවෙනි කොන්දේසියට කැමති වෙනවා. ඉතින් පස්සේ මැඩි දෙවෙනි කොන්දේසිය විදිහට කියන්නේ නිදානයෙන් 150ක් අපිට ඕනේ. ඒ වගේම ඒ මාලිගාවත් අපිට ඕනේ කියලා. ඉතින් මේකට රාජරාමන් කැමති වෙනවා. ඉතින් තුන්වෙනි කොන්දේසියක් මෙයාට කියන්නේ නැති වුණත් විනය කියනවා අපි නිදානේ අර ගත්තාම මේ මන්ත්‍රකාරයෝ සෙට් එක ගමෙන් පන්නලා දාන්න ඕනේ. ඒ වගේම එයාලගේ දිගට තියෙන කොණ්ඩේ බූ ගන්නත් ඕනේ කියලා. ඉතින් මේවටත් මේ මන්ත්‍රකාරයෝ කැමති වෙද්දි හැබැයි මේ ගමේ අය නම් තාමත් කියන්නේ බෑන්ක් බ්‍රූස්ලට යන්න එපා කියලාම තමයි. හැබැයි ඉතින් යාළුවෝ ටික වැඩේ අතර ඉන්නේ නැහැ. ඕන ඉතින් පහුවෙනිදම යාළුවෝ ටික සම්පන්ගේ මාලිගාවට යන්න තීරණය කරනවා. ඕන ඉතින් කොහොම හරි පහුවෙනිදා ගමේ අය ඉස්සරහම යාළුවෝ ටික එයාලගේ බඩු බාහිර ආදියත් අරගෙන වැඩ්ඩෝ වගේ මාලිගාවේ ගේට්ටුවෙන් ඇතුළු වෙනවා. පස්සේ මෙයාලා මාලිගාවට ඇතුළු වෙනවා. ඉතින් මෙයාලා මාලිගාවට ඇතුළු වුණ ගමන් මේ ආපු දොර වැහෙනවා. ඉතින් මේකට විනය බය වුණත් ක්‍රිෂ්ණ සහ මැඩි මේක වැඩි ගණන් ගන්නේ නැහැ. ඉතින් මෙයාලා මාලිගාවේ හැමතැනම ඇවිදිද්දි ක්‍රිෂ්ණ සහ මැඩි ආතල් එකේ ඉද්දි විනය නම් හැබැයි ටිකක් විතර බය වෙලා තමයි ඉන්නේ. ඉතින් පස්සේ මෙයාලා මේ හැමතැනකම ඇවිදිනවා. ඉතින් මෙතන එක තැනක ලොකු ඔරලෝසුවක් තියෙනවා වගේම ඒක තවමත් වැඩ කියලාත් අපිට පෙන්වනවා. කොහොම හරි යාළුවෝ මාලිගාවේ කාමරයකුත් තෝරගෙන එයාලගේ බඩු ටිකත් හදා ගන්නවා. ඉතින් පස්සේ මෙයාලා යාළගේ මෙටල් ඩිටෙක්ටර් එහෙමත් අරගෙන මාලිගාවේ නිදාණය හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම හොයා යන ගමන් ඉද්දි මෙයාලට එක තැනකදී එක දෙයක් ඩිටෙක්ට් වුණත් එතන තියෙන්නේ නම් ගුරුකම් කරපු දේවල් වගේක් විතරයි. ඉතින් මේ දේවල් දැකලා විනය බය වුණත් ක්‍රිෂ්ණ සහ මැඩිනා මේවා විහිළුවට ගන්න එක තමයි කරන්නේ. ඕන ඉතින් දැන් කට්ටිය බෙදලා ගිහින් සර්ච් කරනකොට තමයි ක්‍රිෂ්ණ එක පින්තූරයක් පරීක්ෂා කරද්දි ඒ පින්තූරයේ රාමුවේ එක තැනක සූක්ෂමව හංගලා තිබිලා එක්තරා යතුරක් හම්බ වෙන්නේ. කොමරියදා රැත් වෙලා යාළුවෝ ටික ඉද්දි ක්‍රිෂ්ණ ජල්ජට වීඩියෝ කෝල් එකක් ගන්නවා. ඉතින් මෙයාලා මෙතනදී ආදරණීය විදිහට කතා කරලා අන්තිමේ ක්‍රිෂ්ණ ජල්ජගෙන් කිස් එකක් ඉල්ලනවා. ඉතින් මේකට ජල්ජ කිස් එකක් දෙනකොටම තමයි ක්‍රිෂ්ණගේ ෆෝන් එක පුපුරන්නේ. ඉතින් මේ උණු දෙයත් එක්ක මෙයාලත් ගැස්සෙනවා. හැබැයි ඉතින් ෆෝන් එකේ අවුලක් කියලා තමයි මෙයාලා නම් හිතන්නේ. ඕන ඉතින් එදා අර කට්ටිය නිදන් ඉද්දි සම්පන්ගේ මේ මාලිගාවේ යනවා කියලාත් එයා මදන කියන නමින් කාවාරි හොයනවා කියලාත් අපිට ඇහෙනවා. ඉතින් ආපහු පහුවෙනිදා යාළුවෝ තුන්දෙනා නිදාන හොයන වැඩේ පටන් ගනිද්දි මැඩීට මෙතන එක තැනක බිත්තියේ තිබිලා කඩුවකුයි පලිහකුයි හම්බ වෙනවා. ඉතින් මේවත් එක්ක මැඩී මෙතන පොඩි සෙල්ලමක් දාන ගමන් ඉදි තමයි විනයට බිත්තියක ලේබලයෙන් වෙනත් භාෂාවකින් ලියපු දෙයක් හම්බ වෙලා ඒක පරිවර්තනය කරලා බලන්නේ. ඉතින් මේකත් එක්ක විනය මැඩීට කතා කරද්දි මැඩිත් යනවා ඇයි කියලා බලන්න. ඉතින් මැඩි යනකොට එයා අතේ තිබුණු මේ පලිහයි කඩුවයි නිකම්ම බිමින් දාලා තමයි යන්නේ. ඉතින් මැඩි විනය ළඟට ගිහපුවාම විනය මෙතන ලියලා තිබුණු එක පරිවර්තනය කරපු එක මැඩිට පේනවා. ඉතින් එතන ලියලා තිබිලා තියෙන්නේ මදන මනෝහර මම ඔබෙනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් මේකත් එක්ක විනය කියන්නේ මෙහි ඇත්තටම මොනවා හරි තියෙනවා තමයි ඒක නිසා අපි මෙහෙන් යමු කියලා. ඒත් ඉතින් එහෙම මුකුත් නැහැ බය වෙන්නේ නැතුව ඉන්න කියන මැඩි විනය කියන දේවලුත් ගණන් ගන්නේ නැතුව ආපහු යනවා එයාගේ කඩු සෙල්ලම කරන්න. ඉතින් මෙතනට ගියාම තමයි මැඩි දකින්නේ. එයාට විනය කතා කරද්දි මෙතනින් යනකොට මේ කඩුවයි පලිය බිම දාලා ගියත් දැන් ඒව බිත්තියේ තියෙන්නේ කියලා. හැබැයි ඉතින් මැඩි නම් මේක පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැතුව ආපහු වෙතිනින් අරගෙන සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මේ අතරේ විනයට නම් බය හිතන දේවල්ම තමයි වෙන්නේ. ඔන්න ඉතින් මේ අතරේ ක්‍රිෂ්ණ තවත් පිළිමයක් පරීක්ෂා කරද්දි ඒකේ සූක්ෂමව හංගලා තිබිලා තවත් යතුරක් හම්බ වෙනවා. ඉතින් දැන් ක්‍රිෂ්ණ යතුරු දෙක ළඟ තියන් කල්පනා කරන්නේ මේ මොනවා හරි යතුරුද කියලා. ඕන් ඉතින් එදා රෑ කොහොම හරි තුන්දෙනා නිදන් ඉද්දි විනයට පොඩි බරක් ඇදලා නැගිටලා යනවා ඒක නිදහස් කරගන්න. ඉතින් මෙතනදී විනය මේක කර ඉද්දි තමයි එයාට ගෙච්ච සද්දයක් ඇහෙන්නේ. ඉතින් මේ සද්දේ හුලඟ නිසා කියලා වැඩි විනය මුලදී ගණන් ගන්න නැතුව හිටියත් එන්න මේ ගෙජ්ජි සද්දේ ලං වෙනකොට තමයි විනය බය වෙන්නේ.
ඉතින් මේකත් එක්ක ඒක තැනකදී විනයට පිටිපස්සෙන් ඇහුණු ගෙජ්ජි සද්ද නිසා එයා පිටිපස්ස හැරිලා ආපහු ඉස්සර හැරෙද්දි තමයි උඩින් පාවෙන ගමන් ඉන්න ගෑනු කෙනෙකුගේ කකුල් දෙකක් දකින්නේ. ඉතින් මේකත් එක්ක විනය හොඳටම බය වෙලා ආපහු ඇඳට ඇවිත් යාළුවන්ට කතා කරත් එයාලා කවුරුත් කොච්චර කතා කරත් නැගිටින්නේ නම් නැහැ. ඉතින් මේ වෙලාවේදී මේ කාමරෙන් තනින් තන ගෙජ්ජි සද්දයක් ඇහෙද්දි එක පාටම ඇඳ යටින් මේ ගෙජ්ජි සද්ද එනවා. ඉතින් මේකත් එක්ක විනය එයාගේ ෆෝන් එක සෙල්ෆි ස්ටික් එකට සම්බන්ධ කරලා ඒකේ වීඩියෝ එක ඔන් කරලා ඇඳ යටට අල්ලලා ඒ වීඩියෝ එක චෙක් කරලා බලනවා. ඉතින් මේකත් එක්ක විනයට එහෙමම සිහිය නැති වෙනවා. ඉතින් පහුවෙනිදා උදේ මැඩි හැරෙනකොට තමයි ඇඳ තෙත් වෙලා කියලා තේරෙන්නේ. ඉතින් ඇඳ තෙත් වෙලා නෙමෙයි විනයට කලින් දවසේ රෑ බයටම මුට්ටා ගිහින්. ඉතින් මේකත් එක්ක මැඩි විනයව ඇහැරවල බනිද්දි විනය කොච්චරවත් යාළුවන්ට සම්පංගේ හොල්මන ඇත්තරම ඉන්නවා කියලා ඒක ගැන කිව්වත් යාළුවෝ දෙන්න නම් ඒක පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නම් නැහැ. ඒක නිසා විනය එයාර ඇඳ යටින් ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ එක පෙන්වන්න ගියත් ඒකෙත් මුකුත් නැහැ. ඔන්න ඉතින් ආපහු තුන් දෙනාම මාලිගාව පරීක්ෂා කරද්දි එක තැනක විනය තනි වුණාම එතන හැම දොරක්ම ඉබේම වැහෙනවා. ඉතින් මේකත් එක්ක විනය හොඳටම බය වෙලා කෑ ගහද්දි යාළුවෝ දෙන්නත් එතනට එනවා. ඉතින් විනය මෙයාලට උණු දෙයක් කියලා කියන්නේ හොල්මන තමයි ඒව කරන්න කියලා. එතින් ක්‍රිෂ්ණා විනයට කියනවා පිස්සු කියවන්න එපා හුළඟට වෙන්නේ නැති දොරවල් වැහෙන්නේ නැති කියලා. ඉතින් මේකත් එක්ක කොච්චර කිව්වත් එයා කියන දේවල් යාළුවෝ විශ්වාස කරන්නේ නැති නිසා විනය දුකටයි තරහටයි දෙකටම එයා ගලුව මෙතන එක කණුවක් ගහ ගන්නකොට තමයි එතන එක තැනකින් දොරටුවක් විවෘත වෙන්නේ. ඉතින් මේ මොකක්ද කියලා මෙයාලට හිතා ගන්න බැරි වෙනකොට තමයි ක්‍රිෂ්ණා සහ මැඩි මේකින් ඇතුළට යන්නේ. ඉතින් එතන තනියම ඉන්න බය නිසා විනයත් මෙයාලත් එක්කම ඇතුළට යනවා. ඉතින් මෙයාලා මෙතනින් ඇතුළට යනවත් එක්කම මෙතන දොරටුවත් ආපහු වැහෙද්දි ඇතුළ කළුවරම කළුවරයි. හැබැයි ඉතින් ක්‍රිෂ්ණා එතන අතපත ගාලා හොයාගන්න පන්දම පත්තු කරලා ආලෝකය ලබා ගන්නවා. පස්සේ මෙයාලා මෙතනින් ඉස්සරහටම එනකොට මෙයාලව තවත් විශේෂිත දොරක් ළඟට තමයි එන්නේ. ඉතින් එතනත් උඩින් කේරළ භාෂාවෙන් මොනවද ලියලා තියෙන නිසා විනය මේක පරිවර්තනය කරනවා. ඉතින් එතන ලියලා තියෙනවා මේ කවුරු හරි අරින්න උත්සාහ කරත් එයාලා මැරෙනවා කියලා. ඉතින් මේක නිසා විනය බය වුණා. ක්‍රිෂ්ණා මෙතන පරීක්ෂා කරලා දොරටුව දෙපැත්තෙන් තියෙන යතුරු කටවල් දෙකක් හොයා ගන්නවා. ඉතින් ක්‍රිෂ්ණා ළඟත් යතුරු දෙකක් තියෙන නිසා මෙයාලා මේ යතුරු දෙක දෙපැත්තට දානවා. ඉතින් මෙතනදී මේවා ක්‍රියා කළත් එතන මැදුණු තවත් යතුරක් දාන්න එක යතුරු කටක් මතුවෙනවා. ඉතින් ක්‍රිෂ්ණා කියනවා මේ කරින්න නම් තවත් තුන්වෙනි යතුරක් ඕනේ කියලා. ඉතින් මෙතන තමයි නිදාන තියෙනවා ඇත්ත කියලා විශ්වාස කරන ක්‍රිෂ්ණා කියනවා අපි තුන්වෙනි යතුරත් හොයාගමු කියලා. ඔන්න ඉතින් කොහොම හරි පස්සේ විනේ මේ මාලිගාවේ හැම තැනකම කැමරා හයි කරනවා. මොකද එයා කියන දේවල් යාළුවෝ විශ්වාස කරන්නේ නැති නිසා එයාලට වීඩියෝ කරලාම පෙන්වන්න. ඉතින් කොහොම හරි එදා රෑ මැඩිට හම්බෙන් වගේ මේ හොල්මනම දකින්න ලැබෙනවා වගේම මේකත් එක්ක එයා ඉක්මනට විනේව හොයන් යනවා. ඉතින් මේ අතර විනය ආපහු එයා හයි කරපු කැමරා හරියට වැඩ කරනවද කියලා චෙක් කරලා බලනවා. එතනදී විනය එයා කැමරා හයි කරපු වෙලාවල් වල රෙකෝඩින් බලද්දි තමයි එයා දකින්නේ එයා මාලිගාව පුරාම කැමරා හයි කරද්දි ඒ හැමතැනකම සම්පංගේ හොල්මනත් ඉඳලා තියෙනවා කියලා. ඉතින් මේකත් එක්කම තමයි විනය අතින් මෙතනදීම කැමරාවේ ලයිව් ෆොටේජ් එක ප්ලේ වෙන්නේ. ඉතින් එතන තමයි විනය දකින්නේ මේ වෙලාවෙදිත් එයාගේ පිටිපස්සේ සම්පංගිගේ ආත්මය ඉන්නවා කියලා. ඉතින් මේකත් එක්ක විනය බය වෙද්දි සම්පංගගේ හොල්මන විසින් විනයට හොඳටම පහර දෙන්නත් පටන් ගන්නවා. පස්සේ මේ පහර දීන නිසා විනයට සිහියන් නැති වෙනවා. ඉතින් පස්සේ එතනින් නැවතෙන්නේ නැති සම්පංගිගේ හොල්මන විනයව හොයන ගමන් හිටිය මැඩියටත් හම්බ වෙලා මැඩියවත් හොඳටම බය කරන ගමන් මැඩියටත් හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හොල්මන් පහර දීම එක්ක මැඩිත් පැනලා දුවත් තමයි එයාට සිහිය නැතුව හිටපු විනයව හම්බ වෙන්නේ. කොහොම හරි මෙතනදී විනයගේ සිහිය එද්දි මේ දෙන්න ඉස්සරහට මෙන්න සම්පංගි ආපහු මේ දෙන්නට මාරුවෙන් මාරුව ගහන්න පටන් ගන්නවා. ඉතින් මේවත් එක්ක මේ දෙන්න පැනලා දුවන්නේ ක්‍රිෂ්ණා ළඟට. ඉතින් මේ අතරේ තමයි සම්පංගිගේ ආත්මයට ක්‍රිෂ්ණාව හම්බ වෙන්නේ. හැබැයි ඉතින් ක්‍රිෂ්ණා මේ හොල්මනට බය වෙන්නේ නැහැ වගේම සම්පංගි ක්‍රිෂ්ණාට කිසිම හානියක් කරන්නේ නැතුව එයා ළඟට ගිහින් ආදරණීය විදිහට ක්‍රිෂ්ණ වත ගානවා. පස්සේ ක්‍රිෂ්ණටත් එන්න කියලා එක්තරා කාමරයකට යනවා. ඉතින් ක්‍රිෂ්ණත් මෙයා පස්සෙන්ම යනවා. ඉතින් මේ කාමරයේදී සම්පංගි ක්‍රිෂ්ණව එක තැනකින් වාඩි කරවලා එක්තරා ලස්සන නැටුමක් කරනවා. ඉතින් මේ අතරේම තමයි යාළුවෝ දෙන්න ක්‍රිෂ්ණව හොයන් ගෙන්නේ. ඉතින් මෙතනදී යාළුවෝ දෙන්නත් මේ සිදුවීම දකිනවා වගේම මෙයාලා මේ නැටුමටත් අප්පුඩි ගහනවා. ඉතින් මේකට ලැජ්ජ හිතුණු සම්පංගි මෙතනින් යන්න යද්දි යාළුවෝ කිසිම කතාවක් නොකර මෙතන කාමරෙන් එළියට යන්න යනවා. ඉතින් මෙතනදී මැඩි මෙතන තිබුණු සම්පංගිට අයිති එක පෙට්ටක මුකුත් ගන්නවා කියලා අපිට පෙන්වනවා. ඉතින් පස්සේ එළියට ඇවිත් ක්‍රිෂ්ණ සම්පංගිගේ නැටුම ගැන කියනකොට විනය අහන්නේ එයා අපිට හොඳටම පහර දීලා ඇයි ක්‍රිෂ්ණට විතරක් පහර නොදී එයා ඉස්සරහ නැටුම නැටුවේ කියලා. ඉතින් මේක මෙයාලට හිතා ගන්න බෑ. ඉතින් හරියට සම්පංගි ක්‍රිෂ්ණට කැමති වගේ හැසිරුණු නිසා දැන් යාළුවෝ කියන්නේ ආපහු සම්පංගිව හම්බ වෙලා එයාගේ නිදාන තියෙන තැන ගැන දැනගන්න කියලා. කොහොම හරි මේ වෙලාවෙත් තමයි මැඩි අර සම්පංගිගේ කාමරයෙන් අරන් ආව පෙට්ටක මේ තිබිලා හොයාගන්න යතුරක් යාළුවන්ටත් පෙන්වන්නේ. ඉතින් මේක තමයි මෙයාට විවෘත කරන්න බැරුණු දොර යතුර. මේකත් එක්කම තුන්දෙනාම ගිහින් මේ යතුර දාලා ඒ දොර විවෘත කරනවා.
ඉතින් මෙතන මෙයාලා නිදාන තියනවා කියලා හිතුවත් මෙතන නිදානයක් නම් නැහැ. ඉතින් මෙතන පරීක්ෂා කරනකොට මෙයාලට එක දිනපොතක් හම්බ වෙනවා. ඉතින් මේක ලියලා තියෙන කේරළ භාෂාව මෙයාලට තේරෙන්නේ නැති නිසා මේක පරිවර්තනය කරලා බලනවා. ඉතින් මේක සම්පංගිගේ දිනපොත. මේකේ තියෙන විදිහට සම්පංගි කියන්නේ කේරළ දේශයේ මෞලික රාජයංගල් පරම්පරාවේ මහා වීරයෙක් වුණු සදාසිව රජුගේ එකම පුතා. ඉතින් සම්පංගි පොඩි කාලේ ඉඳන්ම පිරිමි ළමයෙක් විදිහට රාජපාලනයේ සටන් ශිල්පය වගේ දේවල් වලට වඩා කැමති වෙලා තියෙන්නේ නටුම් වලට. ඒ වගේම සම්පංගි එයාවම සාරියකින් සරසගෙන හැඩ වෙලා තියෙනවා. ඉතින් පිරිමියෙක් වෙලත් කාන්තාවක් වගේ හැතරෙන තමන්ගේ ළමයව කාලයක් යද්දි සදාශිව රජු කොන් කරලා තියෙනවා. මේක නිසා සදාශිව රජු රාජධානියේ කාන්තාවන්ට වගේම නැටුම් වගේ හැම දෙයක්ම තහනම් කරලා තියෙනවා. පස්සේ යාට සටන් උගන්වන්න දක්ෂ පුහුණුකරුවෙක් වුණු මදන මනෝහර් කියන පුහුණුකරුට කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් එතනදී සම්පංගිව තේරුම් ගන්න මදන මනෝහර් සටන් උගන්වන මුවාවෙන් සම්පංගිට නැටුම් උගන්වලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේ දෙන්නගේම හිතවල දෙන්නට ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. ඒත් ඉතින් පිරිමි එකතු වෙන්න බැරි නිසා සහ සදාශිව රජු මේ ගැන දැනගත්තොත් දෙන්නව මරලා දාන්න නිසා මේ දෙන්න විශාල රත්තරන් ප්‍රමාණයකුත් එක්ක රාජධානියෙන් පැනලා ඇවිත් තියෙනවා. ඉතින් මේ ගැන දැනගන්න සදාශිව රජු මෙයාලව මරන්න කුලි හේවායොත් එවලා තියෙනවා. ඒත් සම්පංගි සහ මදන මනෝහර එයාලගේ රාජධානිය දුර තියෙන මේ මාලිගාවට වෙ ජීවත් වෙලා තියෙනවා. ඉතින් එතනදී මේ දෙන්න සතුටින් ජීවත් වෙලා තියෙනවා. ඒත් එක දවසක් හදිසියෙම මදන මනෝහරට එයා කලින් රාජකාරී කරපු අසල්වැසි රාජධානියක හදිසි අවශ්‍යතාවයකට ගිහින් තියෙනවා. ඉතින් ඒ යන්න කලින් එක පෙන්ඩන්නා කල්පු මාලය මදන මනෝහර විසින් සම්පංගිට දීලා තියෙනවා. ඉතින් මේකම තමයි අර කැලේදී ක්‍රිෂ්ණට හම්බුනේ. ඉතින් කතාව මෙතනට එනකන් විතරයි මේ පොතේ තියෙන්නේ. ඉතින් මේක නිසා මදන මනෝහරට මොකද උනේ කියලා වගේම සම්පංගියයි මෙහෙම හොල්මනක් වෙලා අවුරුදු 400ක් තිස්සේ ඉන්නේ කියලා මෙයාලා හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම මෙයාලා පරීක්ෂා කරනකොට තමයි මෙයාලට මෙතන එක රෙද්දකින් වහලා තිබුණු ලොකු පින්තූරයක් හම්බ වෙන්නේ. ඉතින් මේකේ ඉන්නේ මදන මනෝහර් සහ සම්පංගි. ඒත් විශේෂම දේ තමයි මේ මදන මනෝහර් අපේ ක්‍රිෂ්ණ වගේම වෙන එක. ඉතින් කිසිම වෙනස් අඩුපාඩුවක් නැතුව ක්‍රිෂ්ණ මදන මනෝහර්ගෙම කොපියක්. ඕන ඉතින් දැන් මෙයාලා මේ ගැන තමයි කතා වෙන්නේ. ඉතින් යාළුවෝ කියන්නේ ක්‍රිෂ්ණ කලින් ආත්මෙදි මදන මනෝහර් වෙන්නේ නැති කියලා. ඒ වගේම සම්පංගි එයාට විතරක් පහල් දීලා ක්‍රිෂ්ණට ආදරයෙන් සැලකුවේ එයා මදන මනෝහර් වගේ නිසා කියලා තේරෙනවා. ඉතින් දැන් මේකත් එක්ක මේකෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන දැන් මෙයාලා තීරණය කරනවා අර කාමරේ නොතිබුණු විශාල නිදානය ගැන මදන මනෝහර විදිහට ක්‍රිෂ්ණව සම්පංගි ඉස්සරහට යවලා දැනගන්න. ඉතින් මේකත් එක්කම තමයි මැඩිගේ බාරකේ යාළුවා අමාවාස එන්නේ මෙයාලව හොයාගෙන අරක්කු එහෙමත් අරගෙන. කොහමද ඉතින් මෙතනදී මේ අමාවාසත් මදන මනෝහර් සහ සම්පංගි ගැන කතාව දැනගන්නවා. පස්සේ ඉතින් මැඩි අමාවාස දෙන්න ආතල් දානකොට විනය ගිහින් ක්‍රිෂ්ණව මදන මනෝහර විදිහට අන්දවල සරසවනවා. ඉතින් පස්සේ ක්‍රිෂ්ණ මදන මනෝහර විදිහට සම්පංගි ඉස්සරහට යනවා. ඉතින් මෙයාව දැක්කම සම්පංගිටත් ගොඩක්ම සතුටුයි. ඉතින් මෙතනදී ක්‍රිෂ්ණ හැසිරෙන්නේ මදන මනෝහරට මුකුත් මතක නැති විදිහට. ඒ විදිහට ක්‍රිෂ්ණ කරන්න හදන්නේ අතීත ගැන දැනගන්න. ඉතින් ඇත්තටම අවුරුදු 400ක් තිස්සේ සම්පංගි මැරිලත් බලන් ඉඳලා තියෙන්නේ කවදම හරි දවසක මදන මනෝහර ආපහු එනකල්. මොකද මදන මනෝහර එදා මාලිගාවෙන් පිටත් වෙලා යනකොට පොරොන්දුලා තියෙනවා. එයා ආපහු ආපු ගමන්ම සම්පංගිව කසාද බදිනවා කියලා. ඉතින් සම්පංගිගේ ලොකුම හීනයත් ඒකම තමයි. ඉතින් මෙතන තමයි ක්‍රිෂ්ණ දැනගන්නේ ඇත්තටම අර ඩරිය තිබුණු විදිහට මදන මනෝහර් මේ මාලිගාවෙන් පිටත් වෙලා ගියාට පස්සේ මොකද උනේ කියලා. ඉතින් මාලිගාවේ මදන මනෝහර් ගියාම එයාට සදාශිව රජු එයාලව මරන්න යපු කුලි හේවායෝ හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනදී එයාලා තින් මදන මනෝහර් මිය ගිහින්. ඉතින් මේ ගැන නොදන්න සම්පංගි මරණ කල්ම මදන මනෝහර් ආපහු එනකල් බලන් ඉඳලා මරුණාමත් බලන් ඉඳලා තියෙන්නේ මදන මනෝහර් ආපුවම එයාව කසාද බදින්න. ඉතින් මෙතන ක්‍රිෂ්ණ එයාලගේ වාසියට සම්පංගිව යොදා ගන්න හැදුවත් මෙතනදී සම්පංගි කියන දේවල් එක්ක ක්‍රිෂ්ණ මදන මනෝහර් සහ සම්පංගි අතර තිබුණු ආදරය ගැන තේරිලා දුක හිතෙනවා. ඉතින් පස්සේ මේ හැම දෙයක්ම ක්‍රිෂ්ණ එළියට ඇවිත් යාළුවන්ටත් කියනවා. ඉතින් දැන් ක්‍රිෂ්ණට ඕන වෙනවා සම්පංගිගේ මේ පිවිතුරු ආදරයට උදව් කරලා එයාගේ එකම හීනය සබෑ කරන්න. ඉතින් ඒ මොකද්ද කියලා යාළුවා ආපුවාම ක්‍රිෂ්ණ කියනවා සම්පංගි හිතන්නේ මම තමයි මදන මනෝහර් කියලා. ඒක නිසා මම සම්පංගිව කසාද බදිනවා කියලා. ඒත් ඉතින් ඉස්සර වගේම මේ කාලෙදිත් සමලිංගික විවාහ තහනම් නිසා ක්‍රිෂ්ණ කියනවා අපි ඒක රහසින් කරමු කියලා. ඒත් ඉතින් යාළුවා මේකට අකමැති වුණා. ක්‍රිෂ්ණ කියනවා මම සම්පංගිව කසාද බැන්දාම සම්පංගිගේ ආත්මය නිදහස් වෙයි. එතකොට අපිට නිදානයක් ලැබෙයි කියලා. කොහමද ඉතින් මෙතනදී යාළුවොත් කතා වෙලා මේකට කැමති වුණාම දැන් මේ මාලිගාව ඇතුළේදීම කසාද වැට්ටි කරන්න මෙයාලා තීරණය කරනවා. ඉතින් ඒකට මංගල තැල්ලක් ඕන නිසා මෙයාලා අමාවාස්‍ය යවනවා කෝවිලට මංගල තැල්ලක් අරගෙන එන්න කියලා. හැබැයි ඉතින් විස්තර කාටවත් කියන්න එපා කියලාත් කියනවා. ඉතින් පස්සේ මේ ගැන ක්‍රිෂ්ණ සම්පංගිට කිව්වම සම්පංගිටත් ගොඩක්ම සතුටුයි. ඉතින් කාටවත්ම කියන්න එපා කියලා මංගල තැල්ල ගේන්න යවපු අමාවාස මෝඩයා වගේ කෝවිලේ පූසාරිගෙන් මංගල තැල්ලක් ඉල්ලද්දි මේ සිද්ධියත් කියනවා. ඉතින් මේකත් එක්කම මේ කතාව වැහුණු කෙනෙක් තවත් කෙනෙක්ට කියද්දි මේක කටින් කට ගිහින් මුළු ගමම දැනගන්නවා. ඕන ඉතින් පස්සේ අපිට පේනනවා අමාවාස මංගල තැල්ලත් අරගෙන ආපහු මාලිගාවට එද්දි එයත් එක්ක මුළු ගමමත් එනවා කියලා. ඉතින් ක්‍රිෂ්ණලත් පුදුම වෙනවා මේකට. ඉතින් මෙතනදී රාජරාමන් ක්‍රිෂ්ණට කියනවා ඔයාට මගේ දුවව කසාද බදින්න බහ දීලා තියෙද්දි දැන් මෙහෙම වෙනත් කසාදයක් කරගන්නවද කියලා. ඉතින් මේකත් එක්ක ගමේ අනිත් අයත් ක්‍රිෂ්ණලට අනම්මනම් කියද්දි තමයි ක්‍රිෂ්ණ මෙයාට කතා කරන ගමන් ඇත්තම සිද්ධිය කියන්නේ.
ඉතින් මේක එයාලා නිදාණය ලබා ගන්න කරනවා. උනත් එතනදි සම්පංගිගේ ආත්මයට එයාගේ ආදරෙත් එක්ක සැනසීමක් ලැබෙන නිසා හැමෝම දැන් මේ වැඩේට එකඟ වෙනවා. පස්සේ පූසාරිත් කියනවා හෙට විවාහයට සුබ නැකතක් තියෙනවා. ඒකද විවාහය සිද්ධ කරමු කියලා. ඔන්න ඉතින් පහුවෙනිදා වෙද්දි ක්‍රිෂ්ණ මැඩි විනය ඇතුළු යාළුවෝ ටිකත් එක්ක ගමේ අයත් එකතු වෙලා මුළු මාලිගාවම සරසනවා වගේම ක්‍රිෂ්ණව සහ සම්පංගිව ලස්සනට ගමේ එකතු වෙලා සරසවනවා. ඔන්න ඉතින් මේ දේවල් එක්ක සම්පංගිත් ගොඩක්ම සතුටින් තමයි ඉන්නේ. හොල්මන් එක්ක වෙඩින් ෆොටෝ ෂූට් එකකුත් මෙතනදී වෙනවා. කොමාරි ඔන්න ඉතින් දැන් නැකතල් ලං වෙලා මෙතන විවාහ මණ්ඩපයට සම්පංගි හොල්මන සහ ක්‍රිෂ්ණ ගිහින් ඉන්නකොට තමයි මංගල තෙල්ල බදින නැකත ලං වෙනවත් එක්කම මෙතනට එන අර මන්ත්‍රකාරයෝ ටික මෙයාලව නවත්තන්නේ. ඉතින් ක්‍රිෂ්ණ මේ විදිහට නිදාණය ලබා ගන්නවට මෙයාලා කැමති නැහැ. මොකද මේ මන්ත්‍රකාරයෝන්ගේ අයම තමයි කතාව මුලදී අපිට පෙන්නපු විදිහට නිදාණය ලබා ගන්න උත්සාහ කළෙත්. මෙයාලත් මේ නිදාණයට වහ වැඩිලා තමයි ඉන්නේ. ඉතින් මේක නිසා මේ මන්ත්‍රකාරයෝ මේ විවාහය නවත්වන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී හොඳටම තරහා ගන්න සම්පංගි මේ හැමෝටම පහර දෙනවා. ඉතින් මේ අතර නැගත ඉවර වෙන්න ළඟයි කියලා පූසාරි කියනකොට ඉක්මනටම සම්පංගි ළඟට යන ක්‍රිෂ්ණ සම්පංගිට මංගල තැල්ල බදිනවා. ඉතින් මේකත් එක්ක ක්‍රිෂ්ණ සම්පංගිව කසාද බදිනකොට සම්පංගිගේ අවුරුදු 400ක් තිස්සේ තිබුණු හීනේ හැබෑ වෙද්දි සම්පංගිත් ගොඩක්ම සතුටු වෙලා එයාගේ ආත්මයට සැනසීමක් ලැබිලා නිදහස් වෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක හැමෝමත් සතුටු වෙද්දි තමයි මෙතන පොළොව විවෘත වෙන ගම සම්පංගිගේ මහා නිදාණය මෙතනින් දිස් වෙන්නේ. ඔන්න ඉතින් දැන් මෙයාලට නිදාණයක් ලැබුණා. ඉතින් කොහොම හරි අන්තිමේදී ක්‍රිෂ්ණලා කිව්ව විදිහටම කරපු නිසා රාජරාමන් එයාගේ දුව ජලජව ක්‍රිෂ්ණට කසාද බඳලා දෙනවා. ඒ වගේම මේ දෙන්නටත් ගොඩක්ම සතුටුයි. ඒ වගේම නිදාණේ භාගයක් එක්ක මෙයාට මාලිගාවක් ලැබෙනවා. ඉතින් අන්තිම වශයෙන් අර මන්ත්‍රකාරයෝන්ගේ කොණ්ඩේ බූ ගාලා ගමෙන් යවන තැනින් තමයි අද කතාව ඉවර වෙන්නේ. එහෙමනම් ඉතින් තවත් ෆිල්ම් එකකින් හම්බ වෙනකල් අද ඔයාලගෙන් සමු ගන්නවා සුබ දවසක්.